ගොඩක් දුර තියෙනවනේ යන්න. අම්මෝ. කියනවා හැමෝටම ඉතින් අදත් අපි ලස්සන තැනකට යන්න අපි දෙන්න. අපි දෙන්න කොහෙද යන්නේ? අම්බුලුවාවේ. දැන් අපි ටිකට් අරගෙන ඇතුළට ආවේ. ඇත්තටම ලස්සන පරිසර කලාපයක් ලංකාවේ තියෙන. ඒකට අම්බුලුවාව ටවර් එක අපිට තියෙනවා. ඒක ඇත්තටම හදලා තියෙන්නේ ජාතින් අතර සහයෝගිතාවය වර්ධනය වෙන අරමුණින් තමයි එතන ගියාම බලන්න පුළුවන් එක. එතකොට මෙතන තියෙනවා දන්න විදිහට ඉතින් අපි දැන් අම්බුලුවාවේ උඩට ආවා. අම්බුලුවාවේ ගොඩක් දේවල් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි. පහළ වැව තියෙනවා, ඇඩ්වෙන්චර් පාක් එකක් තියෙනවා. එතකොට ගොඩක් අය ආස ඔන්චිල්ලාව තියෙනව නේද? ගෑන් ළමයින් ගොඩක් ආස ඔන්චිල්ලාව තියෙනවා පහළ. අපි මුලින්ම ටවර් එකට යන්න තමයි කල්පනා කරේ. ටවර් එකට ගිහිල්ලා ඇවිල්ලා අපි අනිත් ටික බලමු. එහෙනම් අපි දැන් යන්නේ අම්බුලුවාව ටවර් එකට. Go. Go. ගිහිල්ලා එන්න උඩට. මෙතන විශේෂත්වය තමයි බෞද්ධ ආගම තුට දමිළ ජනතාවගේ දේවාලයක් කෝවිලක් තියෙනවා. ඒකට මුස්ලිම් පල්ලියකුත් තියෙනවා. මෙතන ජාතින් අතර සහයෝගයේ සංකේතයක් විදිහට තමයි මේ අම්බුලුව හදලා තින්නේ. හරිම ලස්සනයි අත්තට මාරම ලස්සනයි. ගොඩක් විදේශ සංචාරකයෝ පවෙනවා. ඒතරට අශ්වංග පිට යන්නත් තියෙන උඩ මෙන්න ටවර් එක. අපි චුට්ටක් පරක් වුණා එන්න. මම නම් කියන්නේ මෙතන ලස්සන උදේමයි හවසේ තමයි. ගොඩක් දවල් වෙන කට්ටිය වෙන හින්දා සතියේ දවසක උදේ හරි හවසක එන්න කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ පඩිපෙළ දිගේ දැන් අපි නගිනවා. හායි අම්බුලුවා. ලස්සන ගමනක්. හවස තමයි හොඳම. මගේ නම් රෙකමෙන්ඩ් එක හවස එන්න. හවස තමයි හොඳම. පළවෙනි view point එක තියෙන්නේ 6 වෙනි තට්ටුවේ. තට්ටු 6ක් නැංගට පස්සේ තමයි අපිට පළවෙනි view එක හොඳටම බලන්න තියෙන්නේ. මෙතන 360න් පේනවා නුවරඑළිය පැත්ත. එතකොට අපි අර පැත්තෙන් ආවේ. ඔන්න වගේ අලගල්ල පැත්ත පේනවා. මාවනල්ල, කෑගල්ල, අරනායක. ඒකට අර තියෙන අපි ආපු පාර. අපි කුරුණෑගල ඉඳන් ආවේ ඒ පාරේ. හරිම ලස්සනයි. මේ තියෙන අලගල්ල කන්ද. අපි ওই පැත්තෙන් වලින් රවුම දාලා ආවේ. ඉතින් දැන් තව පොඩ්ඩයි උඩට යන්න තියෙන්නේ. උඩ ටිකක් ඇත්තට මුලන් කාලේ නම් බය හිතෙනවා. මෙයා දැන්ටම බය වෙලා. ඉතින් හරිම ලස්සනයි වටපිටාව නම්. අන්තිමට යන්න පාර ගොඩක් පටුයි. දෙන්නෙත් මාරු වෙන්නත් බෑ. ඒ හින්දා මම කියන්නේ හවසක හරි උදේම හරි එන්න කට්ටිය අඩු වෙලාවක. ඉතින් guys අපි ඉන්නේ අම්බුලුවාවේ උඩ. මීටර් කීයක් උසද කියලා නම් බැලුවේ නැහැ මතකත් නැහැ. හැබැයි ගොඩක් උසයි. මුළු වටපිටාවම පේනවා. අලගල්ලේ උඩ අලගල්ලේ මේ මාවනල්ල, කෑගල්ල, ඉතින් එහාට බතලේ කියලා ඉස්සරහින් බතලේ කියලා කන්ද පේනවා අපිට. ඊට පස්සේ මෙතනින් පේනවා අලගල්ල කන්ද. ඔයෙන් ගියාම කුරුණෑගල පැත්ත. ඊට පස්සේ මෙහෙට නුවර.
එතකොට මේ පැත්තෙන් ඉස්සරහට ගියාම හැටන් ඊපස්සේ මේ තියෙනවා ගම්පොළ නගරය. ගොඩක් ජනකීර්ණ ගම්පොළ නගරය. ඈතින් මහවැලි ගඟ පේනවා. මේ අඬනවා බය වෙලා. මේ පිදුරු තලාගල ඒ ටික තියෙනවා. මේ නුවර හන්තාන ඒ කඳු ටික තියෙනවා. අපි දැන් අඹුලුවාවේ උඩ ඉන්නේ. ඉතින් උලඟ නැති ඉන්න ඕනේ. හැබැයි බයයි. ඉතින් පහළ බලුවම්. පහළ මේ නුවර පැත්ත, මේ ගම්පොළ නුවර එළිය පැත්ත, හැටන් අනම්මනම් ඒ ටික. ඊට පස්සේ මෙහින් බතලේගල අලගල්ල තියෙන වටේ මීදමෙන් ටිකක් වැහෙනවා. කාලගුණ හොඳයි. මේ පැත්තේ ගොඩ ලස්සන පරිසරයක් තියෙනවා. අපි අනින් ගම බලමු. අපි අනින් ගම ටවර් එකට එන්න ඕනින්ද කලින්ම ආවා. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. පාර හොඳයි දැන්. ඉස්සර නම් පාර බලන්න දැන් මේ ලස්සන තැන් ටිකක් තියෙනවා. මෙතන තමයි පන්සල, කෝවිල, පල්ලි ඒ ටික තියෙන්නේ. උඩ කැෆේ එකක් තියෙනවා. ඔයාලට කෑම බීම ගන්න පුළුවන්. එතන ප්‍රශ්නයක් නැහැ. ඒකට අර වැව අඹුලුවා වැවේ ඉතින් ගොඩක් ලස්සන තැනක් අඹුලුවාව කියන්නේ. හැමෝටම වෙන්න පුළුවන්. පරිස්සම ගැන බය වෙන්න දෙයක් නැහැ. අප්තටක් තියෙනවා. ඒ හින්දා අපිට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි කැමරා ආරේ මේ පරිස්සම් කරගන්න වැටුනොත් සොරුනේ තමයි. ඉතින් අපි ඉන්නේ අඹුලුවාව උඩ. අඹුලුවාව මේ තමයි උඩ ටික තියෙන්නේ. එහෙනම් අපි දැන් හිමීට පහළට බහින්න තමයි යන්නේ. අපි දෙන්න දැන් අඹුලුවාව ටවර් එකේ ඉඳන් පහළට බහින්න. ඉතුරු ලස්සන ටික අපි පහළට බහලා බලමු. ජය වේවා. Боба. На какие страны я правда сам. Ну, ты маски сами. Вот такое сухое полезное. ඉන්නේ අඹුලුවාවේ වොෂ්රූම් එක. ඒක ඇත්තටම ගොඩක් පිළිවෙල තියෙනවා. එන්න බය වෙන්න දෙන්න උඩ වොෂ්රූම් තියෙනවා. එන හැමෝටම ලස්සනට පිළිවෙල පිළිසුදුවට වොෂ්රූම් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. වොෂ්රූම් පිළිබඳව උඩ අඹුලුවාව ටවර් එක ළඟ. ඉතින් අපි දෙන ටවර් එක නැගලා පහළට බැස්සා. ටවර් එක ළඟ කියන්න තියෙන්නේ පාකින් තියෙනවා, වොෂ්රූම් තියෙනවා, ආරක්ෂාව හැමදේම තියෙනවා. එතකොට ටවර් එක ළඟම තමයි ඊළඟ අපේ පළවෙනි අපි ඉස්සෙල්ලාම ටවර් එකට නැංගේ. ඉතින් පස්සේ තමයි අනිත් ඇක්ටිවිටීස් ටික කියන්නේ. ඊට පස්සේ මේ ළඟට තියෙන්නේ හැමෝම ගොඩක් කාන්තාවය. කාන්තාවන් ආසම තැන මෙන්න බලන්න. ඔන්චිල්ලාව මල් ඔන්චිල්ලා මත නැගලා ඇල්ලේ තියෙන ඔන්චිල්ලා. අන්න ඒකේ අනිත් එක මේ. ඒ වගේම තමයි ප්‍රයිස් කොහොමද දන්නේ අපි අහලා බලමු. යන්න තින්නේ බය වෙන්නේ බා. කවුරුහරි ගියා නම් අපිට බලන්න තිබ්බා. ඒකෙන් නම් පහළට ආවා. ඇත්තටම අඹුලුවාව කියන ලස්සන පරිසර පද්ධතිය, සංවේදී පරිසර පද්ධතියක් තියෙනවා. අඹුලුවාව ටවර් එක තියෙන ඊට අමතරව ගොඩක් තැන් තියෙනවා. ලස්සන ළමා උද්‍යානයක් තියෙනවා මෙතන උඩ. මේ හැටි ළමා උද්‍යානයක් තියෙන පාරේ. ඒතර මෙහෙම තමයි පරිසරය. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. ෆයිනස් ගස්, එතකොට සීතල සෞම්‍ය කාලගුණයක් තියෙනවා.
ඊට පස්සේ මෙතන මේ ලස්සන තැන් තියෙනවා. ඊට පස්සේ ඉස්සරහා වැවක් තියෙනවා. ඊට පස්සේ ඇඩ්වෙන්චර් පාක් එක තියෙනවා. දැන් අපි ඒ ටිකට යන්නේ දැන් තමයි ටවර් එකට ගිහිල්ලා ඇවිල්ලා. ඉතින් එහෙනම් අපි පහළට යමු. ඊතුරු ඇක්ටිවිටීස් ටික බලන්න. අඹුලුවාව ගම්පොළ. අපි දැන් ඉන්නේ අඹුලුවාවට යන පාරේ. හම් වෙන අඹුලුවාව වැවේ. මෙතන බෝට්ටු පදින්න පුළුවන්. දෙන්නෙක්ට වෙන්නේ 300යි. ඉතින් හරි අඩු මුදලා. පොඩි වැවක් වුණාට ලස්සනයි. ඈතින් අඹුලුවාව ටවර් එක පේනවා. බොහොම නිස්කලංක පරිසරයක්. අපි යමු ඉස්සරහට පොඩ්ඩක්. මෙතන පොඩි පාරක් තියෙන අපිට යන්න. හරි ලස්සනයි. ඉතින් මේ වැස්සෙන්ද අන්න මාළු ඉන්නවා. වැස්සෙන්ද පොඩ්ඩක් බොර වෙලා තියෙන්නේ. හරි සංවේදී පරිසර කලාපයක් මේ අඹුලුවාව කියන්නේ. ෆයිනස් කසුත් තියෙනවා. ඒ වගේම ඉතින් කැමති අයට බෝට්ටු පදින්න පුළුවන්. අනිත් අයට මේ ලස්සන බලන්න පුළුවන්. මේ ටික යනින් ගමම යන්න ඕන නැත්නම් ආයේ රවුමක් එන්න අපිටත් උනේ එකයි. වහලද? එන්න. ඉන්නේ ෆයින් ට්‍රී ඇඩ්වෙන්චර්. මේක ඇල්ලෙත් තියෙනවා. මේක හම්බ වෙන්නේ මේ ඇත්තටම අඹුලුවාවට යන්න කලින් වැවට පස්සේ තමයි ඇඩ්වෙන්චර් එක තියෙන්නේ. එතන ඇක්ටිවිටීස් 16ක් තියෙනවා. වෙන වෙනම පැකේජ් තියෙනවා. රුපියල් 3000යි 5000යි 9000යි එහෙම පැකේජ් තියෙනවා. ඒවට එක එක ඒවා අයිති වෙනවා. ෂිප් ලයින් එකක් තියෙනවා පොඩි. මේ ටිකේ දැන් ස්විමින් එකක් තියෙනවා. මේ වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් ටිකක් තියෙන්නේ. ඒවා අපිට ඇවිල්ලා තේර ගන්න පුළුවන්. දැන් අරයා තෝර ගන්නවා ටිකක් යන්නේ එයා බයයි ටිකක්. බය වෙන්න එපා. Tengo baila. Tenemos ganas de nuevo baila. හරිද මේක තමයි මේකේ අපි පටන් ගන්න කලින් ඔයාලට සේෆ්ටි එක ගැන අයිටස් තුනක් දීලා දෙන්න. පළවෙනි එක හෙල්මට් එක. හෙල්මට් එකම ගලවගෙන බයි පයින්න ඕනේ නැත්තම් වැටෙන්නේ. අත් දෙක අතරින් ආයෙ වැටෙන්නේ. අත් දෙක අතරින්. ඕකේ එල්ලුනට වැඩන්නේ ආයෙ වැටෙන්නේ. දැන් අතහැරලා බලන්න ආයෙ වැටෙන්නේ. වැටෙන්නේ නැහැ. බීමට වැටෙන්නේ නැහැ. ඔය අවකින් ආරක්ෂිත.
Fine. බලන්න. උතනදී ආයෙ ලෙන් යාට එක හොඳටම ඉස්සරහට කරගන්න. අත් දෙක. හරි. ඉස්සරහට යවන්න. right. දැන් ඒකට නිකන් බර දීලා වගේ එන්නේ. ඔයා ඇවිදගෙන යන්න ඒක ඉස්සරහට එයි ඔයා ඇවිදගෙන යන්න. මේකලි උඩින් බිමට වැටෙන්නේ නැහැ. එන්න මේකේ බලාගන්න යන විදිය. අපිට මේ ඉස්සරහ කිය වෙල්ල කරලා යන්න. මොකද අපි මේ විදිහට අල්ලගෙන අපේ කවුල තියෙනවා මෙන්න මේ සයිඩ්. මේ විදිය සයිඩ් එක යන්න. යන්න බය වෙන්න එපා. යන්න. ලැජ්ජාවේ පණ යන මග නැවත. හරි එහෙම යන්න. ඔයා ඇවිදගෙන යන්න. ඒක යන්නේ. ඔයා ඇවිදගෙන යන්න කකුල් ඒක යන්නේ. හරි ඔහම හරහට යන්න. අහන්න හරි ආන්න හරි ඔහම යන්න. ඔච්චරයි තියෙන්නේ. නෑ යන්න. හරි ඔහම එන්න. හරි කකුල ගන්න. ආන්න හරි ඊළඟ කකුල ළඟට ගන්න. අරකේ කේබල් එකේ ඒවා හිතන්න බෑ. මයිනස් වෙන්න. ඔයාට වැටුණත් මොනවත් වෙන්නේ නැහැ. හිතාගෙන ඉන්න. හරි තව ටිකක් එන්න. වඩි දෙකයි. කකුලත් ගන්න අතත් ගන්න. තව ටිකයි. තව චුට්ටයි. ඉවරයි දැන් ඉන්න. නිලම් කොලේ තිබ්බට සම්බෝධයයි මේ කලල් තිල් දාලා අලගල්ලේ උඩ අලගල්ලේ